Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකින් ආයේ මං හිතුවා vlog එකක් කරන්න ඕනේ කියලා. මම finally ආවට පස්සේ pediatric appointment එකේ vlog එකක් කළාට පස්සේ මට ආයේ psychiatric appointment එකට එනකම්ම vlog එකක් කරන්න බැරි වුණා. Because we had a tough time during our gynae and obs appointments. ගොඩක් night shift වැටුණා, labor room හවුස්මන් ඒවත් එක්ක ඉතින් vlogs ගන්න බැරි වුණා. කොහොම හරි මේ vlog එකෙන් ගේනේ අපේ psychiatry field visit එක ගැන. It was so fun guys. ඉතින් මේ තියෙන අපි පළවෙනි දවසේ අපිට field visit එක යන්න තිබ්බේ මැල්මැදුරට. මැල්මැදුර කියන්නේ ලංකාවේ තියෙන මද්‍රව්‍ය නිවාරණය කරන්න තියෙන මධ්‍යස්ථානයක්. ඉතින් ඒකට ගිහින් ඇවිල්ලා එක කලින් ඉවර වුණ හින්දා ඊට පස්සේ අපි visit එකක් දැම්මා අපේ main uni එකේ. පළවෙනි දවසේ ඉතින් එච්චරයි ක්ලිප්ස් ගන්න පුළුවන් වුණේ ළමයි. දෙවැනි දවසේ අපි ගියේ සහනය කියන තැනට. ඉතින් එතනදි කරන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අයට වෛද්‍යමය පැත්තෙන් ඒ කියන්නේ උදව්වක් ඕන අයට මත්ද්‍රව්‍ය වලින් අයින් වෙන්න ඒගොල්ලන්ට උදව් වෙන තැන. ඊට පස්සේ මේ තියෙන්නේ අපි තුන්වෙනි දවසේ ගිය තැන. මෙතන තමයි මානසික රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ මේක අංගොඩ කිව්වම තමයි. මේ වගේ තැනකට ආවහම ළමයි අපිට තේරෙනවා අපේ මානසික සෞඛ්‍ය කියන එක කොච්චර වැදගත්ද කියලා. අපිට මොන දේවත් තිබ්බත් වැඩක් නැහැ අන්තිමට අපි සතුටින් ජීවත් වෙන්නේ නැත්තම්. ඉතින් මේ හොස්පිටල් එක හරිය ලස්සනට හදලා තියෙනවා. ලොකු ඉඩක තියෙන හොස්පිටල් එක. අපේ psychiatry field visit එකේ අද අපි ආවේ National Institute of Mental Health ඒ කියන්නේ අංගොඩ හොස්පිටල් එකට. බලන්නකෝ ඉතින් වටේ අපිව හොස්පිටල් එක වටේම එකගෙන ගියා. ඒකේ හිටපු ස්ටාෆ් එක නර්සින් ඔෆිසර් කෙනෙක් තමයි අපිව වෝඩ්ස් වලට එක්කන් ගියේ. ඉතින් ඒ ගිහිල්ලා වෝඩ් වල සෙටින් එක බලලා කොයි වගේ පේෂන්ට්ලාද ඒ වගේ ඉන්නේ කියලා දැනගෙන අපි ඉතින් ප්‍රශ්න අහා මෙහෙම හොස්පිටල් එක වටේම ගියා. ඊට පස්සේ we had a tea. ඒකේ තිබ්බ කැන්ටින් එකෙන් අපි ටී අරගෙන බිව්වා. ටිකක් වෙලා හොස්පිටල් එකේ ලස්සන බල ඉඳලා ෆොටෝස් උත් අරගෙන ඊළඟට අපි ආවා. This is the fourth day of our psychiatric field visit. අද අපි යන්නේ ශ්‍රී ලංකා Alzheimer's Foundation එකට. ඉතින් මෙතන නම් ක්ලිප්ස් ගන්න දෙන්නේ නැහැ. ඒකිට වැඩි ක්ලිප්ස් ගන්න උනේ නැහැ. මෙතන හරිම ලස්සන තැනක් ළමයි. ඒ කියන්නේ වයසට ගියාම ඔය ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්ව හැදුනහම අපිට ඒ කියන්නේ අපිට අමතක වෙනවනේ. ඒ රෝග හැදුනහම එතකොට ඒ වගේ අයව රැක බලා ගන්න තියෙන තැනක් තමා මෙතන. ඉතින් හරිම ලස්සන තැනක්. අපි හැමෝටම ගොඩක් ආස හිතුණා එතනට ගියාට පස්සේ. එදා ඉතින් එහෙම තමා ගත වුණේ. එදා මට සයිකියාට්‍රි හවුස්මන් තිබ්බා. එතකොට හවුස්මන් එකේ අපි රෑ 10 වෙනකම් වෝඩ් එකේ ඉන්න ඕනේ. වෝඩ් එකේ ඉඳලා එදාව ඇඩ්මිෂන් මොනවද කියලා බලලා ඊපස්සේ ඒව රෑට සර්ට කෝල් කරලා කියන්නත් ඕනේ. ඉතින් හවුස්මන් කරලා ඉවර වෙලා මේ රෑ 10න් පස්සේ මම හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ රෑට අපේ ෆැකල්ටි එක. ඊළඟ දවසේ අපි ගියේ ආනියාකන්දේ හොස්පිටල් එකට. ඉතින් මෙතනත් ඉන්නවා ගොඩක් කල් තිස්සේ ඉන්න මානසික රෝගවලට බෙහෙත් ගන්න පිරිසක්. ඉතින් එයාලව ආයේ පුනරුත්ථාපනය කරනවා වගේ දෙයක් මෙතන වෙනවා. ඒ කියන්නේ එයාලට පොඩි දේවල් කරන්න දෙනවා, වගාවල් කරන්න දෙනවා. ඒත් එක්ක එයාලට බෙහෙතුත් දීලා
බලා ගන්නවා. ඉතින් හරිම ඒ කට්ටියට ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් මෙතන හදලා තියෙනවා. ඒ වගේම එතන ඉන්න කට්ටිය හදපු පොඩි පොඩි ඕනමන්ට්ස් ඒවත් තියෙනවා. ඒවා එතන විකුණනවා. ඉතින් විකුණලා ඒගොල්ලෝ ආදායමක් අරගෙන ඉතින් ඒව වලිනුත් ඒගොල්ලන්ගේ සුබ සාධනයට හොස්පිටල් එකේ කටයුතු කරනවා. The next day was the most awaiting day of us. ඉතින් මේ දවසේ අපි ගියේ නෙස්ට් එකට. නෙස්ට් එක ඉස්සරම් පටන් අරගෙන තියෙන මානසික රෝග තියෙන කාන්තාවන්ගේ මුල් ඒරියාවේ හිටපු ඒ කාන්තාවන්ගේ සුබ සාධනය සඳහා. දැන් ඒක ගොඩක්ම වැඩ කරන්නේ ඒ ඒරියා එකේ ඉන්න ටිකක් ආර්ථික වශයෙන් අමාරු ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන ඒ වගේම කාන්තාවන්ගේ ළමයින්ගේ සුබ සාධනය සඳහා තමයි දැන් නෙස්ට් එක කටයුතු කරන්නේ. ඉතින් එතන ඇත්තකීම නම් ඇත්තටම හරිම ෂෝයි. එතනින් අපිට මේ විදිහට කන්නක් දුන්නා. ඊට පස්සේ අපි ටී බ්‍රේක් එකෙන් පස්සේ අපිට එදා උගන්වපු දේවල් ගැන ප්‍රසන්ටේෂන්ස් කරා. ඊට පස්සේ මේ වගේ බට්ටු පැනපැන හරිම ජොලියේ එදා දවස් අපි ස්පෙන්ඩ් කරා. දවල්ට කෑමත් අපි එතනට ගෙනගෙන කෑවා. ඊට පස්සේ ගයිස් අපි බීච් එකට ගියා. नीले नीले अंबर पर चांद जब आए प्यार बरसाए हमको तरसाए ऐसा कोई साथी हो ऐसा कोई प्रेमी हो प्यास दिल की बुझा जाए ඉතින් ළමයි මම බීච් ලවර්නේ. ඉතින් we had such a great time at the beach and few of us had a bath as well, including me. ඊට පස්සේ ඉතින් බීච් ගිහින් ඇවිල්ලා අපි කට්ටිය සෙට් වෙලා මේ විදිහට ලස්සනට සින්දු කිව්වා. ඉතින් ඒක මම මේ ෆීල්ඩ් විසිට් එකේ ආසම් පාට් එකක්. මතුව හිමි කර ගනිමි ළඟේ අඳුර දාලා වහිනා කල සරසවි බිම දෙමින්න කිය දකින්න. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන අපේ රෑ ඩාන්සින් ෆ්ලෝ එක ඔපන් කළා. It was a really enjoyable night guys. ඇත්තටම ෆයිනල් ඉයර් එක ගොඩක් ඉතින් ස්ට්‍රෙස් තියෙන ඉයර් එකක්. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඒ අස්සේ මේ වගේ දවසකට හරි රිලීෆ් එකක් හම්බුන එකට ඇත්තටම එහෙම එකක් අපිට දුන්න එකට අපි අපේ සයිකියාට්‍රික් ඩිපාර්ට්මන්ට් එකේ කන්සල්ටන්ට්ස් වලට හරිම ග්‍රේට්ෆුල්. ඉතින් මේ වගේ හරිම ෆන් නයිට් එකකින් පස්සේ අපි අපේ සතියක සයිකියාට්‍රික් ෆීල්ඩ් විසිට්
ඉවර කරා. ඉතින් හරිම සතුටුයි ඒ සතිය මතක් වෙනකොටත්. ඉතින් මට ඔයාලට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ අපි අපේ ෆිසිකල් ලෙඩක් හැදුනහම කායික රෝග හැදුනහම ගිහින් බෙහෙත් ගන්නවා වගේම තමා මානසික රෝග කියන්නේත්. ඉතින් ඒකට බෙහෙත් ගන්න කවුරුවත් ලැජ්ජ වෙන්න ඕනෙවත් බය වෙන්න ඕනෙවත් නැහැ. අපේ මොලේ තියෙන රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් ඇති වෙලා තමයි ජීව විද්‍යාත්මක විදිහටම තමයි ඉතින් ඒ මානසික ලෙඩත් අපිට හැදෙන්නේ. ඉතින් ඒකින්දා අපි ඒ ලෙඩ හංගන්නවත් ඒවට බය වෙන්නවත් ඕනේ නැහැ. ඉතින් පුළුවන් තරම් මානසික සතුට උපරිමයෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැමෝටම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙනම් guys මගේ vlog එක බලුවට ගොඩක් thank you. මාව subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. මම එහෙනම් ගිහින් එන්නම්. bye bye.